Hi guys, අපි ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ලංකාවේ හදපු පළවෙනි හොරර් ගේම් එක. අපි බලමු මේ ගේම් එක සුපිරි ගේම් එකක්. අපි බලමු මේ ගේම් එක කොහොමද කියලා. එහෙනම් සුබ නැගතින් අපි නාකි ගෑනිටයි නාකි විනහටයි බයි කියන ලැස්තිලා ඉන්නේ. යතුරු ඕනේ නැහැ. අපි යන්. මේ මොකද්ද? මලක්. මල් පාරක් ගහන්න පුළුවන්. මේ ලාච්චුවේ මොනවද තියෙනවද දන්නේ? අයියෝ කාසියක් තියෙනවා කාසි පුටු උඩ තියලා අම්මා අප්පව දක්වන වැඩමුන් කරන්නේ බූටක් අව පැට පොට්ටික් ඉන්නවා මේ කාසිය ගනි දැන් නාගිකුත් ඉන්නවා මේ නාගයා හිවර කරන දෂ්ට කරන්න තියෙන මිනිහට මේ දැන් මදුල අරන් ගියමු තේනි මහල් නාග මුලකල පරීක්ෂාවෙන් බලාපන් කාහේ දොලස් රණින් අර පාවෙලෙන් හිට ගල් දොරකට ඇතුළු වෙන නාගවණික සම ලයින් මතින් දාත යකඩ බිල්ල පුදාපන් අයියෝ ඊසි සිම්පල් වැඩනේ ගණින් ඔය කාසිය ඔය නාකි ගේනු කොහෙ ඉන්නවද දන්නේ මේ නාකි ගේනු උඩ තට්ටු ඉන්නවා නම් කොහොමද මේක මේ ඇනේ ගැහුවේ ඇන තියෙන මේ පැත්තේ නාකි ගේනු උඩ තට්ටුවේ මේවා සමාජයේ දෙවන ප්‍රශ්න මේවා බොන්න ඕන ප්‍රශ්න ඒත් අපිට බොන්න බෑනේ අපි මද්ද්‍රව්‍ය කටේවත් තියන්නේ කට්ටියනේ සමාජයේ දැන් ප්‍රශ්න මොකද දැන් නාකි ගෑනු උඩටලා වලට ඉතින් නැද්ද නාකි ගෑනු උඩට ගහටලා කොහොමද මේ ඇන මෙතනින් ගහලා තියෙන්නේ ආය බලමු මේක මේව කරලා මොන ලබ්බට ගහුවත් දන්නේ නැහැ මේ කෝවාරක මේව කරලා බලමු අනේ වාරින්කෝ මචන්ලා මේක ප්ලේ කරද්දී පොඩි සෙන්සිටිව් ප්‍රශ්නයක් එනවා ගණන් ගන්න ඉබා එක තාම ටික දවසක් නේ මේක ප්ලේ කරන්න අර අප්පාගේ ගෑන් නාකි ගෑනියා උඩ තට්ටුවේ ඉඳන් කොහොමද මේ උඩ තට්ටුවේ උන් දෙන්න ඉන්නේ කොහොමද මේ ඇන මෙතනින් පිටින් ගහලා තියෙන්නේ කොහොමද මේ ඇන ගැහුවේ සමාජයේ දෙවන ප්‍රශ්න ගෝබා දෙකක් ඇයි මට එකක් ඇතින් දැන් වැඩ නැද්ද දෙකම හික් කරලා දැම්ම නම් හරි දෙකේ පොල්ලක් තියෙනවා උඩ ගහන නාකි ගෑනිට මේ රාජ්‍යවාදී කාසියක්වත් තිබ්බනම් කාසි නෑ උඩ තට්ටුවට යම් බලන්න ක්‍රෝබාර් දෙකම හික් කරලා දානවා අම්මර රොක්ස්ටාර් සීඩිය අද නටනවා මේකේ දෙවෙනත් වෙන්න ඊට කලින් කාහේ දොලා දාලින්කෝ ඊට පස්සේ නටමු අපි මේ කාමරේ මොනවද තියෙන්නේ මුම්මේ රෑට ඩීජේ දාන්නේ මෙන්න මෙතන තිබ්බ මේකේ කිනම දන්නේ ඔයාලා නම පහල කමෙන්ට් එකේ දාන්න පියම් බලන්න අන්න නාකි ගෑණි ආවා ඒකී ගහනේ අපිට වදින්නේ නැහැ අම්මට ඩාර්ක් මැජික් තියෙනවා අන්න නාකි මිනිහත් ඉන්නවා නාකි මිනිහ ගැස් පේන්නේ ඕන ඕකේ ප්‍රශ්නේ කාහෙට තියාගමු මේ කාහේ තව වැඩියෙන් තිබ්බොත් මම ගෙදර අරන් ගිහලා අයිස් පැකට් එකක් වත් කනවා අපි යන් තව අපිට තව තියෙන්නේ 7ක් හොයන්න තියෙනවා කාසි නාකි මිනිහා උඩින් එනකොට මම මෙතනින් ආවා දැක්කන ටිකිරි මොලේ මණිකක් තියෙනවා මේ අප්පට අයියෝ නාකි ගෑනි මේක අප්පාගේ ගෑනි යන්නේ නාලව නෑ අවුරුදු 5කින් විතර අවුරුදු 5කින් තියා ඉපදුණු දවසෙන්වත් නාලා නැද්ද මේ කාසිය ගනි අයියෝ මේක යන්නෙම නෑනේ ඇයි මේක මගේ පස්සෙන් ඉන්නේ ගියාත් මොකක් කර පෙර කරුම් පවද්ද මට මේ අද පරිසම් දුන්නේ අයියෝ මේ ගෑනි මගේ පස්සෙන් එනවා මලම වදී යමන් අයියෝ මේක වේද මම යන්නේ දෙයට ගිහලා හැංගමු ඔය ගෑනිට දැන් ආයෙම හොයන්න වෙන්නේ අයියෝ ආයවන්
ඇත්තට හරිද විදියට මේගොල්ලෝ අවුරුදු මේකේ අවුරුදු කීයකින් නාලා නැද්ද? පහලින් එක කමෙන්ට් කරන්න. මේකේ අවුරුදු කීයකින් නාලා නැද්ද? මේ මාළ කාලයක් මාල් පාරක් ගහලා අයියෝ මේ කියකෝ විනිවිද පේනවද කොහෙද? කොරක ගහන්නේ මං හිතන්නේ මිටියෙන් පාරක් දීලාද ඔය කකුලට අර තනියම ගහ ගන්නවා අර පිස්සු ගෑනියක් මේ කාටිය ගනි දැන් යමන්ද උඩින් නම් බලන්නේ කොහින්ද නෑ වගේ පේන විදිහට අපි නෑ අපි මේ කාටියක් ගනි අයියෝ මාර වදයක් කාසි තියෙනවා මේ තියෙන්නේ කාසි ගිය පාරදිම තිබ්බ වැඩියනුත් තියෙනවා ඔලන්නේ හොඳයි ඒ ගෑනේ එන්නේ නැති අපි යන් ෂේප් එකේ දැන් උඩ තට්ටුවට ගියා නම් හරි ෂේප් එක අර නාකි මිනිහා කොහෙ ඉන්නවද ෂුවර් එකට මේක ඇත්ති මං කිව්වේ එක තැන දුවන්න එක තැන ළඟ කොටමුල් ළඟ පිකප් මේ නාකි මිනිහා ඉතින් බහැලා ආයෙ පොඩි වටයක් ගහනෙමු අපි හෙල්ත් එකත් අඩු වෙගෙන එන්නේ දෙන්න මෙතන මොනවා කරනවද මට හරිම අමාරුයි ඉක්මනට බේත් හොයාගන්න ඕනේ එයා හිතන විදිහට මුන් දෙන්න මෙතන මොනවා කරනවද ඒකත් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න නැතුව ටීපී මේ කාහි ටික දාගමු අපි ඉසි වැඩන්නේ ගයිස් අපිට තියෙන්නේ හෙල්ත් එකත් අඩු වෙගෙන ඉන්නේ නේද අතන මලක් තිබ්බා නේද? හරි. අපිට තව කාසි දෙකයි හොයන්න තියෙන්නේ. අයියෝ මාරම වදයක්. අම්මා මේකට ගේමින් ඇතුළට ගිහලා කනට ගහන්න හිතෙනවා. මේකේ මරන්න විදියක් නෑ. උඩම් මෙතෙන්ට ලයිමු බලන්න නාකි ගෑනු හොම්මමයි මෝඩ ගෑනි පිස්සු ගෑනි මෝඩ ගෑනි පිරිමි කොල්ලේ පේන්නවත්ද මනාකි ගෑනුන්ට මනමාල විසේ ගහන්න තියෙන්නේ දවසල පාරක බහින්න නෑනේ මේ වලව්වේ අර මිනිහට ගිහිල්ලා කියන්න ඕනේ වා ගෑනි හදාගනින් කියලා අපි ඕවර මොනවා කරන්නද මේ බලපංගු මේ ගෑණි මාව මෙතෙන්ට ගෙනල්ලා හිර කරලා මට දසවල් දෙනවා බලංකු මේවා සමාජයේ දෙවන ප්‍රශ්න එයි මම පස්සෙන් මේක මෙතන කූඩ කුමන්ත්‍රණයක් කරන්න පිරිමි ළමයි ගෙනල්ලා අයියෝ මේකිට පොල්ලෙක් හොයලා දෙන්නකෝ ඉන්න මිනිහා මදිවටනේ තාම මිනිස්සු යන අර බලකෝ පස්සෙන් මේනවා මෙතෙන්ට කියලා පොඩි වටයක් ගහලා අර ඒ මං හිතන්නේ නාගයා ගහපු එකෙන් නෙමෙයි මේකේ පස්සෙන් ඇවිල්ලා මුට එපා වෙලා මූ සියදී විනසාගෙන අර ඉන්නේ පේනවනේ ඔයගොල්ලන්ට පේනවනේ ඔක ගිතරම ඔයාලා මෙහෙට යන්නවත් තන්න එපා මොකද මේ ගෑණි පිරිමි ළමයි පස්සේ නා වෙඩි නාකි ගෑණි අවුරුදු 5කින්වත් නාලා නෑ පිරිමි ළමයිට දසවල දෙන්න ආර හැබැයි මේ අර මිනිහයි දන්නේ මගේ පස්සේ ඒකත් හරියන්නේ
ඒක එයාගේ මාමා කෙනෙක් එයා. එයාගේ මාමා කෙනෙක්. ගේ සීයා. මාමා නෙවෙයි සීයා. එයා මට සීයා නෙවෙන්නේ. ගේ සීයා කෙනෙක්. ඒකයි මේ කොල්ල පස්සේ එන්නේ ඌ. තව කාසි දෙකයි මචං හොයාගන්න තියෙන්නේ අපිට. යුරේකා හිතලා හරි දැන් ඉතින් එළියට පැන්නා වගේ තමයි. මේ ගෑණියේ මගේ පස්සෙන් ඉන්න එපා. අතට මිනිහා මදිද? මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ඌව කඩන්නේ මෑ කරලා කඩනවා වගේ දැනගනි. අයියෝ ආයෙත් එනවා. හැංගියන් ඇඳයට එන්න එපා උඹ. එන්න වෙන්න බෑ. ඇඳයට එන්න දියන්නේ. ගොන් ගෑණි නාකි ගෑණි කොල්ල පස්සෙන් එනවා. ඉන්න මිනිහා මදිවටද ඔය. අප්පෝ. ඇවිද ගන්නවත්. ඇයි මේ කොල්ලට අතෙන් ගහන්නේ අය අපිට? කොල්ල පස්සේ එනවනම්. කොදන ගහලා කැමති වෙන්න බං. නැත්තම් ඵලයක්. ඉපේ මේ වාක්‍ය මොකක්ද දන්නේ නැති. එංගපු ඇඳවත් හරියට හදලා නැහැ. මේ ඉතින් අපිට කාට කියන්නද මේ දුක? කාට කියන්නද මා? ඔය කාසි වැඩි උනුත් දාලා. මේ කාසි අරන් ගියානම් මට අයිසියක් හරි කන්න තිබ්බා. අයිස් කකා ඉන්නේ දාන්නේ. කඩේ අයිස් නැති දන්නේ. කමන්න මේක මේ කාසියත් අරන් යන් අපිට වැඩි වෙන්නේ නැහැ. කාහි 13ක් තියෙනවා ඒතකොට. කාහි 13ක්. මේ කාසි ඕනේ අපි යන්. මිනි ගෑණි පාඩම් කරනවා. මොනවද පාඩම් කරනවද දන්නේ? බොදු ගෑණියක්. බණ පාඩම් කරනවා. මේ පිරිත් අහා පාඩම් කරන පිරිත් කියනවා. අම්මට සිරියනවා. මේ වලව්වේ ඉන්න ගෑණි පිරිත් කියනවා. සීවලි පිරිත ලිව්වේ මේකද වෙන්නේ? ඒක නෙමෙයි 365 දවසෙම කරන්නේ. අන්න මේ මිනිහා මේ මිටියකුත් අරගෙන මට ගහන්න එනවා. මං කවුද ඌ කවුද? පොල්ල හම්බුණා. ආයිතින් මල් ගෑල්ලවල දැන් පැන්න වගේනේ. ඊසිනේ ගයිස්. ඔයාලට තේරෙනවනේ මේක. ලේසි වැඩක් තියෙන්නේ. ෂේප් එකේ පැනගමු ෂේප් එකේ. මේ නාකි ගෑණි කවුද මට? මුන් මට කුමන්ත්‍රණ කරනවානේ. කවුද මේ මෙසේජ් දාන්නේ? ලයික් කර ඔයාලට කියන්නම තිබුණා. ඔයාලා මේ වීඩියෝ එක බලනවානේ. මමත් ඉතින් අසරණයිනේ. ඔයා මට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. මොකද මේ ගෑණිකෙන් බේරෙන්න මම විඳින දුක ඔයාලට පේනවනේ. ඒ දුකටවත් ඔයා මට මෙසේජ් එකක්වත් දාන්න. එහෙනම් ගයිස් අපි මේ වැඩේ ඉවර කරන්න යනවා. ඒත් බෑනේ මේ ගෑණි මගේ පස්සෙන්ම ඉන්නේ. ඇයි ඒක මොනවා කරන්නද? ඇයි මේ ගෑණි මගේ පස්සෙන් ඉන්නේ? සමාජයේ දෙවන ප්‍රශ්න. ඔය හිටපිය හොරා. මම බබ ඉවරයි. අප්පඩ සිරි. මේ නාකි මිනිහා මට මිටි පාරක් කෙරියනේ බලහන්කෝ. ඒ නාකි මිනිහා යුතුයක් දන්නේ මම මේ ගෑ නාකි ගැන ටෝක් කරනවා කියලා. ඒක නේද මට ගහන්නේ. මමට මේ නාකි ගැන ටෝක් කරන්න මට වෙන වැඩ නෑනේ. යම මලක් ගහලා එන්න ඕනේ ඊට ගන්න. මාර මිනිහෙක් දුක ගැන ටෝක් කරන්නේ නෑ මම. යම ඉතින් කැපෙන්න ඕනේද? සුපර්නයිකකින් එහෙනම් කැපෙන්න මෙතනින් යම.
හරි ඉතින් මේ ගේම ඔයාලට ප්ලේ කරන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පහලින් දාලා තියන්නම්. ලින්ක් එක දාලා තියන්නම් ඔයාලා ලින්ක් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරන්න. හැබැයි මේ ගෑණි පස්සෙන් එනවා කියලා මට නම් කියන්න එපා. මොකද මේකේ මං කලින්ම කියලා තියෙන්නේ මේ ගෑණි මේ කොල්ලොන්න ටෝක් කරනවා වැඩි. ඒ හින්දා පරිස්සම් වන්න. දැන් මම දැනගත්තේ. ඇයි දන්නා මේ මිනිහා මට ගන්න. ඌ ගේසියෙක් නෙවෙයි. ඌ ගෑනි ටෝක් කරනවා කියලා තමයි ඌ හිතන්නේ. ඒ හින්දා මට මගේ පස්සෙන් ඌ මට ගහන්න හදන්නේ. සිම්පල් නේ. නිදානේ පේනවා මට. ඒක අරපන්. අම්මට සිරේ නිදානයක මේ ඔක්කොම මගේ අද ඔක්කොම එකම පරම්පරා 7ක් ගොඩ යන්නේ නැහැ මං උතර ගොඩ ගියා නම් ඇතියකෝ. අඩෝ වැඩ තමයි. දෝවන් දින්නයකෝ මේක ඈ මොකෙද අම්මට හුඩු කුක්ක අයියෝ ගැහුවනේ බං ඇයි මට මෙහෙම කරේ